ලක්කිතුුණු සසුනේ අඳුරුතම යුගය එයවිය. පහන් ටැබක් අබට සුනිල දියදහරවිය. මියදෙමින් සුසුමිලු කිතු සසුනට උන්වහන්සේ විය නව ජීවයක්. ශුද්ධ වූ ජුසේවාස් මුනිතුමන්ගේ 375 වන ජන්ම දිනය නිමිති කොටගෙන පිළිබඳව කතාබහක යෙදෙන්නට අද දවසේදී අපේ මැදිරිය එවැගේම අපේ කාලය මේ ආකාරයෙන් වෙන් කරන්නට සූදානම්. සමිදානන් වහන්සේ ජීවමාන බව අදහමින් අත්දකිමින් ජීවත් වන ඔබට මට උන්වහන්සේගේ වචනය හදවතට දැනෙන්න එය ජීවත් කරවමින් ඒ ජීවමානව ඔබට මට කියා දෙන්නට මීට යුග කිහිපයකට පෙර උන්වහන්සේ ඒ කර්තව්‍ය ඉෂ්ට කළා. සමිදානන් වහන්සේගේ ඒ මහිමය ප්‍රකාශ කරමින් පසුගිය වකවානුවේ එතුමන් ශුද්ධ වූ ජුසේවාස් මුනිතුමන් බවට පත් වුණා. උන්වහන්සේ සුදුවරයට එසවුණා. ඉතින් එතුමන්ගේ 375 වන ජන්මදිනය යෙදී තිබෙනවා අප්‍රේල් මාස 21 වන දිනට. බොහොම ගෞරවයෙන් අපේ මැදිරියට මේ මොහොතේදී පිළිගනු ලබනවා ජාතික ජුසේවාස් කමිටුවේ ලේකම් ගරු ඇන්ටනි ප්‍රනන්දුපුල්ලේ පූජා ප්‍රසාදින් වහන්සේව පේදුමිනි ජේසුපිටාය වහන්සේට පේදුමිනි අපි අපේ පුරෝගතනයේ සඳහන් කළා ඇයි මේ මොහොත අපිට සුවිශේෂී වෙන්නේ මේ කතාබහ වැදගත් වෙන්නේ කියන කාරණාව. ඇත්තටම දැන් වසර 375ක් වෙනවා එතුමන් ජන්මලාභය ලැබ. උපත සිහි කිරීම අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් මංගල්‍යයක් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් අපි සාන්තුවරයෙක් සිහිපත් කරන්නේ එතුමන්ගේ හෝ එතුමියගේ ස්වර්ගස්ත වූ දිනය අදාළ කොටගෙන. දැන් 375 වන ජන්මදිනයේ 2026 වසර සමරද්දී ඇයි මේක අපිට සුවිශේෂී වෙන්නේ? ඇයි අපි මෙය සැමරිය යුත්තේ පියතුමනි? මේ අවස්ථාව අපි තෝරා ගනු ලැබුවේ ජුසේවාස් මුනිතුමා කියන්නේ ශ්‍රී ලාංකේය කතෝලිකයිනට අති විශේෂ පුජ්‍යලයෙක්. ලංකාවේ එකම සුද්ධවන්තයා ශ්‍රී ලාංකේය අපෝස්තුලවරයා යන විරුදාවලිය දිනාගත්තා වූ සුද්ධවන්තයා. එමෙන්ම අපගේ කිතු දහම මේ දේශයෙන් සුන්නත් දූලි වෙලා නොපෙනී යන තත්ත්වයට පත් වෙලා තිබෙන අවදානම් සහිත අවස්ථාවකදී සුද්ධ ජුසේවාස් මුනිතුමා සිය ජීවිත පරදුවට තබලා විදේශයක සිට ඉන්දියාවේ ගෝවේ සිට දැඩි දුෂ්කරතා අභියෝග සියල්ලකටම මූණ පාමින් ලංකාවට ඇවිල්ලා පාගමනින් ගෙයක් දොරක් ගානේ ගොස් අපගේ නිවී යන පහන් දහම් පහන දල්වාලන්නට උන්වහන්සේ කැප වුණා. එම නිසා උන්වහන්සේගේ ස්වර්ගස්ථ වීමත් උපත කියන්නා වූ දෙයක් කාලීන දේවල් උන්වහන්සේ පිළිබඳව නිරන්තරයෙන් මෙනෙහි කරන්න සාකච්ඡා කරන්න දැනුම ලබා ගන්නට අපි නිරන්තරයෙන් යොසුළු විය යුතුව තිබෙනා වූ මාතෘකාවක්. හොඳයි, ඒ සුවිශේෂී භාවයත් එක්ක පේදුමිනි අපි මුලින්ම මේ අපේ වැඩසටහනේ සූදානම් වෙමු ජාතික ජුසේවාස් කමිටුවේ සභාපති මහනුවර රදගුරු පදවියේ රාජගුරු ප්‍රසාදින් වහන්සේ වන අතිඋතුම් දෙව්ශ්‍රීත වැලන්ස් මෙන්ඩිස් රාජගුරු ප්‍රසාදින් වහන්සේ මේ සුවිශේෂී කාරණාව හේතුව පාදක කොටගෙන අපත් සමග බෙදාගත්තු ඒ අදහස් වෙත යොමු වෙන්න. සුදු ජුසේවාස් මුනිතුන්ගේ 375 වන ජන්ම සංවත්සරය මේ මාසේ එමනම් අප්‍රේල් මාසේ 21 වෙනිදාට යෙදී තිබෙනවා. උන්වහන්සේ මෙලොව උපත ලැබලා අවුරුදු 375ක් වෙනවා. උන්වහන්සේ උපත ලැබුවේ ඉන්දියාවේ ගෝවපුරේ බෙනාලියම් කියන ග්‍රාමයේ. උන්වහන්සේ සාමාන්‍යයෙන් උන්වහන්සේ වගේම අනිකුත් සුදු සභාවේ සාන්තුවරයන් අපි සිහිපත් කරන්නේ සාමාන්‍ය ස්වර්ගීය උපත කියන්නේ උන් ස්වර්ගස්ත වුණු දවස. ජුසේවාස් පියතුමාගේ මංගල්‍ය ඒ අනුව බලද්දී අපි සිහිපත් කරන්නේ සිදු කරන්නේ හැම අවුරුද්දකම ජනවාරි 16 වෙනිදා. නමුත් මේ අවුරුද්ද 375 කියලා කියන්නේ සුවිශේෂී කඩේමක් මනුෂ්‍ය ජීවිතේ. ඉතින් අපි හිතුවා මේ පිළිබඳව අපේ ජනතාව දැනුවත් කරන්න ස්වාමීන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්න මේ සුද්ධ චරිතය ජීවිතය වෙනුවෙන්. උන්වහන්සේ
පූජකවරයා ලබන්නේ 1676. එතකොට උන්වහන්සේගේ වයස අවුරුදු 25ක් වගේ වෙනවා. ඒ වගේම උන්වහන්සේ ලක්බිමට වඩින්නේ 1687. ඒ කියන්නේ අවුරුදු 10ක 11ක වගේ කාලයක් උන්වහන්සේගේ මව්බිමේ ඒ පදවියේ විශේෂයෙන්ම ගෝව සහ කනාරා කියන ප්‍රදේශවල සේවය කෙරුවා. ඒ කාලෙදිත් ඊ타මාත්ම සුවිශේෂී චරිතයක් හැටියට ජනතාව උන්වහන්සේගේ ජීවිතය දුටුවා. විශේෂයෙන්ම උන්වහන්සේගේ පූජක ජීවිතය තුළ දිලිඳු අයට, අසරණ අයට, දුබලයන් නගා සිටවන්න පුදුමාකාර කැපවීමක් කර බව ඒ කනාර ප්‍රදේශයේ ජනතාව සාක්ෂි දරනවා. ඒ වගේම ඒ ගම්බද විශේෂයෙන්ම ගම්බද ප්‍රදේශවල කුඩා පාසල් පවා උන්වහන්සේ ආරම්භ කළා කියලා සඳහන් වෙලා තිබෙනවා. ඉතින් ඒ කාලෙදිම ලංකාවට එන්නත් ඉස්සෙල්ලා උන්වහන්සේගේ ඒ ශුද්ධවන්ත භාවය ජනතාව අද්දුටුවා. ඒ වගේම විවිධ ප්‍රාතිහාර්යයන් අපි දන්න උන්වහන්සේ ලංකාවට ඇවිල්ලා සුවිශේෂී ප්‍රාතිහාර්යයන් සිදු බව ඓතිහාසිකත්වව සඳහන් වෙලා තිබෙනවා. ඉන්දියාවෙත් මේ වගේ ප්‍රාතිහාර්යයන් සිද්ධ කරලා තිබෙනවා, සිදු වෙලා තියෙනවා දේව හස්තය තුල. ඉතින් කෙසේ වෙතත් උන්වහන්සේ ලංකාවට පැමිණියේ 1687. ඒ එන්න හේතුව මම හිතන්නේ අපේ කිතුණු ජනතාව තරමක් දුරට හරි දැනුවත් කියලා අපි හිතනවා. ඒ දවස්වල ලංකාවේ තිබුණු ලන්දේසි පීඩනය නිසා කිතුණුවන්ට මුහුණ පාන්නට සිදු වෙලා තිබුණු ඒ දුෂ්කර තත්වය දැනගන්න ලැබුණා මේ සුද්ධවන්ත පියතුමාට. කතෝලික ජනතාවට එදා ලන්දේසීන්ගෙන් හිරිහැර තාඩන පීඩන වලට මුහුණ දෙන්න සිද්ධ වෙන තිබෙන බව උන්වහන්සේට දැනගන්න ලැබුණා. උන්වහන්සේට ගොඩක් සිත් වේදනාවක් ඇති වුණා මේ සම්බන්ධයෙන්. ඉතින් ඒ අසරණ කතෝලික කිතුණු ජනතාව යහපත් බැටළුව එඬේරෙක් වගේ, එඬේරෙක් නැතුව හිටපු බැටළුව හොයාගෙන එන පියෙක් වගේ අවුරුදු 30ක් කිසිම පූජා ප්‍රසාදින් වහන්සේ කෙනෙක් නැතිව සංගවිලා තිබුණු ඒ විශ්වාසය, දේ විශ්වාසය යලි ගොඩනගන්නට මේ පූජා ප්‍රසාදින් වහන්සේ ලක්බිමට පාතවන්නේ හිඟන්නෙක් වගේ වෙස්වලාගෙන. මොකද ලන්දේසි පීඩන සමයේ කතෝලිකයන් හට පීඩා කරනු ලැබුවා, හිංසා කරනු ලැබුවා, පූජා ප්‍රසාදින් වහන්සේලාට හිංසා කරනු ලැබුවා, පිටුවහල් කරනු ලැබුවා, මිෂනාරිවරුන් පිටුවහල් කරනු ලැබුවා. පියතුමෙකුට රැකවරණය දීම විශාල වරදක් හැටියට සඳහන් කරලා සැලකුණු ලැබුවා. ඉතින් එවැනි පසුබිමක මරණය මංචකය දකි අස්තක ඉදිරිපිට තියෙද්දී මේ පියතුමා, මේ සිල්වත් පින්බර සදහවත් පියතුමා ලංකාවට පාතබනවා අතරමං වුණු කිතුණු ජනතාව සොයාගෙන. ඉතින් උන්වහන්සේ ලංකාව තුළ සිදු කළ සේවය උන්වහන්සේ මේ අනතුරු 1711 උන්වහන්සේට වයස අවුරුදු 60ක් වගේ වෙද්දී තමයි උන්වහන්සේ මිය ගියේ. නමුත් ඒ කාල පරාසය තුළ විශේෂයෙන් අවුරුදු 25ක වගේ කාලයක් තුළ මහනුවර රාජධානිය තුමන්ගේ මූලස්ථානය කරගනිමින් සිදු කළ මෙහෙවර අමරණීයයි. උන්වහන්සේ එදා ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා කිතුණු විශ්වාසය යලි ගොඩනගන්න දෙවියන් වහන්සේ විසින් ලැබපු අපිට දුන් තිලනයක් හැටියට තමයි අපි උන්වහන්සේගේ ජීවිතය දකින්නේ. ඉතින් ඒ කිතුණු විශ්වාසය ආරක්ෂා කර ඒ ජනතාවට මුහුණ පාන්න සිදු එම දුක්ඛිත පරිච්ඡේදය පසු කරන්නට උන්වහන්සේ සිදු කළ සේවය, අමරණීය සේවය අපි මේ වසරේ විශේෂයෙන්ම උන්වහන්සේගේ උපත 375 වන වසර සිහිපත් කරද්දී උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. ඒ විතරක් නෙමෙයි, උන්වහන්සේ අපාතරට එව් දෙවි පියාණන් වහන්සේට උන්වහන්සේ වෙනුවෙන් මේ පුදුමාකාර පූජක ජීවිතය වෙනුවෙන් උන්වහන්සේ දෙවියන්ට අපි ස්තුති ප්‍රශංසා කරමු. ඒ විතරක් නොවේ, උන්වහන්සේගේ ජීවිත ආදර්ශය, සුද්ධ ජුසේවාස්තුමාගේ ජීවිත ආදර්ශය මුල් කරගෙන අපේ කිතුණු ජීවිතත් යම් කිසි විදියකට ස්වාමීන් වහන්සේට වඩා කැපවුණු ජීවිත බවට පත් කර ගන්නටත් අපි උත්සාහ කළ යුතුයි. ඒක තමයි උන්වහන්සේව සිහිපත් කරන එක නිකන් සංවත්සරික අවස්ථාවක් විතරක් නම් ඒකේ එච්චර තේරුමක් නැති වෙනවා. නමුත් උන්වහන්සේගේ ඒ ආදර්ශය අපේ ජීවිතවලට ලබාගෙන
විශේෂයෙන්ම උන්වහන්සේ අපිට පෙන්වුම් කරපු ඒ ජේසු වගේ පරිත්‍යාගශීලී බව, ජීවිත කැපකිරීම, ජනතා කැපවීම, දෙලිඳු අසරණ අය වෙත උන්වහන්සේගේ කරපිට ඒ ලෙඩින් දුකින් හිටපු අයව අසරණයන්ව එදා ඔසවගෙන ගිය හැටි ඉතිහාසය සඳහන් කරනවා. ඉතින් මෙන්න මේ වගේ ගතිගුණ, ධාර්මික ගතිගුණ අපේ ජීවිතවලට ඇතුළු කරගන්න මේ සාන්තුවරයන්ගේ ජීවිතයේ දිහා බලලා අපිත් උත්සාහ කරමු. ඒ දේව ආශිර්වාදය ඔබ සියලු දෙනාටම මේ වසරේදී විශේෂයෙන්ම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි, අපි උන්වහන්සේගේ පණිවිඩයෙන් අනතුරුව පියතුමිනි මම හිතන්නේ වහන්සේගේ පැහැදිලි කිරීම සහ මේ සුවිශේෂී භාවයේ හේතුව පිළිබඳව අපිට යම් අවබෝධයක් ලබා ගන්නට හැකියාව ලැබුණයි කියලා අපි විශ්වාස කරනවා. දැන් ඔබ වහන්සේ කිව්වා වගේ සහ ශුදෝ ජුසේවාස් මුනිතුමන් පිළිබඳව අධ්‍යයනයේ යෙදෙන ඕනෑම කෙනෙකුට මුලින්ම දැනෙන දෙයක් තමයි දැන් මේ විදේශික පියතුමෙක් නොදන්න රටකට ඇවිල්ලා, නොදන්න දේශයකට ඇවිල්ලා, නොදන්න පළාතකට ඇවිල්ලා මේ සංවිධානන් වහන්සේගේ වචනය අරගෙන යනවා. ඒ කියන්නේ සරලවම කියනවා ජේසුව තවත් කෙනෙකුට දෙන්න උන්වහන්සේ පුදුමාකාර උත්සාහයක වෑයමක නිරත වෙනවා. එය සාර්ථකත්වයට පත් වෙනවා. එහි ඵල නෙලන්න උන්වහන්සේට හැකියාව ලැබෙනවා. දැන් අද වර්තමාන යුගයට අපි මේ කාරණාව අරගෙන ආ යුතුයි පියතුමිනි. දැන් ශුදෝ ජුසේවාස් මුනිතුමන් එදා යුගයේ මේ දේවල් කළා. ඒ වෙනුවෙන් අපි උන්වහන්සේට අපේ කෘතඥතාවය පළ කරනවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. ඒ කාරණාව සත්‍යයි. නමුත් අද කාලේ අපි කල්පනා කරලා බැලුවොත් ඒ වුමනාව, ඒ උනන්දුව, ඒ කැපවීම අපිට තියෙනවද? ඇත්ත වශයෙන්ම මේ ප්‍රධාන කර්තෘවරයා වන්නේ දෙවියන් වහන්සේයි. දෙවියන් වහන්සේ තමන්ගේ බැටළුවන් අතහැරෙන්නේ නැතිව ඉන්දේරුම් පත් කර එවනවා. ඒක දෙවියන් වහන්සේ විසින් කරන්නා වූ දෙයක්. ඒ අනුව තමයි දේශය, භාෂාව, ප්‍රදේශය පැත්තකින් දාලා කොතනද තමන්ගේ බැටළුවන් අහිංසක වෙලා, අසරණ වෙලා, දුක්ඛිත තත්ත්වයට පත් වෙලා ඉන්නේ කියනා වූ අවස්ථාවේදී දෙවියන් වහන්සේ තමන්ගේ එඬේරුන් යවනවා ඒ බැටළුවන් රැක බලා ගන්නට. ඒ වගේම අපිට පැහැදිලි වන්නා වූ එක දෙයක් තිබෙනවා. එනම් ලංකාවේ කතෝලිකයින් සහ ගෝව කියනා වූ දෙකක් නෙවෙයි. ලංකාවේ කතෝලිකයින් නිරන්තරයෙන් පෝෂණය වුණේ ගෝව හරහායි ඕනෑම කාරණාවක් සම්බන්ධයෙන්. පෘතුගීසි කාලයේදී ධර්මදූතවරුන් පැමිණියේ ගෝව හරහා. ඕනෑම ශාස්ත්‍රීය සංස්කෘතික කාරණාවක් අපිට ලංකාවට පැමිණියේ ගෝව හරහා. ඒ අනුව ගෝව කියනා වූ ස්ථානය කේන්ද්‍ර ස්ථානයක් ලංකාවේ කතෝලිකයින් සම්බන්ධයෙන්. මොකද්ද ලංකාවේ කතෝලිකයින් මුහුණ දෙන්නා වූ ඛේදවාචකය? ඒ පිළිබඳව දැඩි ලෙස සංවේදීව හිටියා ගෝවේ ඉන්නා වූ පරිපාලනය. ඒ අනුව බලනකොට ජුසේවාස් පියතුමා පූජකවරේ ලැබනවා තා සමගම දැඩි ලෙස අධිෂ්ඨානය කරගන්නවා. මේ අපේ සහෝදරත්වය, මේ අපේ පෝෂණය කෙරුවා වූ ජනතාව, මේ අපි රැගෙන ගෙනිච්චා වූ දහම සහ සංස්කෘතිය එය වෙනසෙන්න දෙන්නේ නැතුව දිවි හිමියෙන් එය ආරක්ෂා කරනවායි කියලා එඬේරෙක් වශයෙන් මේ බැටළුවන්ට සේවය පුදන්නට අධිෂ්ඨානය කරගන්නවා. එයයි එම දේශයක්, ප්‍රදේශයක්, භාෂාවක් ආදී වෙනසක් නැතිව උන්වහන්සේ මෙහි වැඩම කරන්නට හේතු භූත වූයේ. මම හිතන්නේ එතකොට මේ උන්වහන්සේගේ ඒ මාහැංගී අදහසත් එක්ක තමයි උන්වහන්සේට තමන්ගේ කාර්යය සාර්ථකත්වයට පත් කරගන්න හැකියාව ලැබුණේ. ඉතින් අපි හිතවතුනි මෙතනින් අර පියතුමාගේ පැහැදිලි කිරීමත් එක්ක ගත යුතු කාරණාව දැන් අපිට අපේ අය ගැන හැඟීමක් තියනවාද? සාමාන්‍යයෙන් සරලවම ගත්තොත් අපේ මීසම්බල වෙන්න පුළුවන්, අපේ දේවස්ථාන මට්ටමින් වෙන්න පුළුවන්, අපේ කිතුණු සහෝදරයා, සහෝදරිය පිළිබඳව අපි ගමු විශ්වාසය සම්බන්ධයෙන් විශ්වාසයෙන් කඩා වැටෙද්දී, විශ්වාසය හීන වෙලා යද්දී, අපේ මීසම් සංඝ බිඳ වැටිගෙන යද්දී අපි ඒ වෙනුවෙන් මොනවද කරන්නේ? ශුදෝ ජුසේවාස් මුනිතුමාගේ ජීවිතාදර්ශය, උන්වහන්සේගේ 375 වන ජන්ම දිනය අපි සිහිපත් කරද්දී
ඒ අපි පණිවිඩයක් විදිහට මං හිතන්නේ පියතුමිනි ගත යුතුයි කියලා අපි විශ්වාස කරනවා. අනිවාර්යෙන්ම එදා ලන්දේසීන්ට යටත් වෙලා ඔවුන්ගෙන් බැට කෑවා. ඒක ඉවරයි කියලා විට නැවතීමේ ලකුණක් තියන්නට බෑ. අද ලන්දේසීන් නෙමෙයි වෙන්නට පුළුවන්. නමුත් යක්ෂයා සාතන්ගේ ක්‍රියාකාරීත්වය ඉතා පැහැදිලි අපගේ මීසම් සංඝ තුල පෞල් ජීවිත තුල මීසම්වල යක්ෂයාගේ ක්‍රියාකාරීත්වයන් ඉතා පැහැදිලි මිනිසුන්ව බෙදන්නට මිනිසුන්ව අධෛර්ය කරන්නට මිනිසුන්ගේ දහමින් මිනිසුන්ව ඇදලා පැත්තකට දාන්නට ඉතාමත්ම ප්‍රබල විදිහට යක්ෂ කටයුතු සිදුවෙමින් තියෙනවා. ඒ දේවල් ඔස්සේ යන විට දුසේවාස් මුනිතුමා මේ අප මැදට පැමිණිය යුතුයි. පැමිණලා උන්වහන්සේගේ පරමාදර්ශය අති දක්ෂතම ධර්ම දූතවරයෙක් වශයෙන් ඇවිල්ලා අප කැප වෙලා අප්‍රත්‍යත ධෛර්යයෙන් යුක්තව උන්වහන්සේ කොයි විදියටද මේ නරක නපුර බෙදීම් ඔය ආදී සියල්ලක් ජය අරගෙන දේව සැලැස්ම ඉදිරියට ගෙනිච්චේ. අන්න ඒ දෙයයි අද ක්‍රිස්තුන්වන්ට සුදු ජොසේවාස් මුනිතුමා පැහැදිලිවම දෙන්නා වූ පණිවිඩය වන්නේ. පැහැදිලි පියතුමිනි. ඒ වගේමයි සුදු ජොසේවාස් පියතුමන් එහෙම නැත්නම් මුනිතුමන් ඔබ වහන්සේ සඳහන් කළා උන්වහන්සේගේ නාමයේ දෙන සුවිශේෂී බව උන්වහන්සේ ධර්ම දූතවරයෙක්. ධර්මය රැගෙන ගිය දූතෙක්. එතකොට සුවිශේෂී කාරණාව බවට පත් වුණා මේ කුරුසිය. කුරුස පළඳිනා වෙන්න පුළුවන්, කුරුසියේ සංකේතය වෙන්න පුළුවන්. යොසේවාස් පියතුමන්ගේ ශ්‍රී ලංකා ගමනය තුළ උන්වහන්සේගේ අත්දැකීම් තුළ උන්වහන්සේ විවිධ ප්‍රාතිහාර්යයන් සිද්ධ කළා. එතකොට මේ කුරුසිය ලාංඡනය, කුරුසියේ ලකුණ උන්වහන්සේ භාවිත කරනවා. දැන් අදටත් මහගල්ගමුව සුදු යොසේවාස් ජාතික සිද්ධාස්ථානයේ ස්ථාපිත කර තිබෙන කළුවර ලී කුරුසිය දිහා බැලුවොත් එහෙම විවිධ ප්‍රාතිහාර්යයන් ඒ මගින් දේව ජනතාව අත්දකින බවට අපිට සාක්ෂි තිබෙනවා. එතකොට මේ සංකේතයක් මේ එක්තරා ආකාරයක උන්වහන්සේ සම්විධානන් වහන්සේව සිහිපත් කරමින් කුරුසිය හැදුවා. අද වර්තමාන යුගයේ අපි කරන්න ඕනේ ඒ කුරුසිය වන්දනාමාන කරනවා. ඒ කුරුසියට ගරු බුහුමන් දක්වනවා. එතනින් අපි නැවතිය යුතුද පියතුමේ? සුදු යොසේවාස් පියතුමා ගත්තේ කුරුසියක්. උන්වහන්සේ කුරුසිය තමන්ගේ ජීවිතේ බවට දරාගත්තා. එතකොට වර්තමාන යුගයේ අපි ජීවත් වෙන ගිහියෝ වේවා, පැවිදි වේවා, පූජක වේවා යොසේවාස් පියතුමන් යොසේවාස් මුනිතුමන් භාවිත කළ ගරු බුහුමන් දැක්වූ උන්වහන්සේගේ ජීවිතය කොටගත් කුරුසිය කොහොමද අපේ ජීවිතයට අපි ලං කරගන්නේ? අපේ ක්‍රිස්තියානි විශ්වාසයේ ප්‍රධානතම සලකුණක් වන්නේ කුරුසියයි. යොසේවාස් පියතුමාගේ ජීවිතය හා සම්බන්ධ සලකලා බැලුවොත් අපි ගෝවට ගිය අවස්ථාවේදී මේ ගැන අපිට අවබෝධ වුණේ ගෝවේ හැම පාරක් තොටක් ගානෙම හැරෙන තැන්වල පුංචි මණ්ඩපයක් හදලා එතන කුරුසයක් තැන්පත් කරලා තියෙනවා. අපේ සමහර කතෝලික ප්‍රදේශවල විවිධ සුද්ධවන්තයන්ගේ පිළිරූ තියෙන්නේ ඒ වගේ. හැම පාරක් තොටක් ගානෙම කුරුසයක් තැන්පත් කරලා තියෙනවා. ඒක ගෝවේ සංස්කෘතිය. එතකොට යොසේවාස් පියතුමා පැමිණියේ ඒ සංස්කෘතිය රැගෙනයි. ඒ අනුව යොසේවාස් පියතුමාගේ ජීවිතය සලකුණු වෙලා තිබුණා වූ එක දෙයක් තමයි කුරුසිය. උන්වහන්සේගේ සුරුවමේ වම් අතින් ඉහළට ඔසවලා අල්ලගෙන ඉන්නේ කුරුසියයි. දකුණු අතේ ඇඟිල්ල යොමු කරන්නේ මේ කුරුසිය දෙසටයි. ඒ තරම්ම යොසේවාස් පියතුමා මේ කුරුසියට දැක්වුවා වූ ආදරේ ගරුත්වය සහ කුරුසිය තුලින් ලබා ගන්නා වූ ආත්මානුභාවය ශක්තිය ස්වාමීන් වහන්සේගේ කුරුසියෙන් ලබා ගත්තා. ඒ අනුව අපේ ජීවිතවලටත් අපි කියන්නේ මාත් කුරුසියක් දරාගෙන තමයි ජීවත් වෙන්නේ කියන්නේ අපේ එදිනදා ජීවිතයේ සලකුණ තමයි කුරුසිය. එයයි ස්වාමීන් වහන්සේ රැගෙන විනාශ කරලා ඉරලා පාපයේ මරණය විනාශ කරලා කුරුසිය ජයග්‍රහණය කියලා කියන්නේ. ඒක තමයි මේ කුරුසිය දෙස බලා ඒ මාර්ගයෙන් පාප වලට කමාව ලබන්නේ කියන අවුතිය. ඒක ඈතට යනවා පුරාණ ගිවිසුමේදී මෝසෙස් සර්පයෙකුව රිටක දවටලා ඉහළට ඔසවලා ඉරලා ඒ දෙස බලන සෑම කෙනෙකුගේ පව් කමාවන්නේ. ඒ හා සමානයි
ස්වාමීන් වහන්සේ කුරුසියේ දවටලා ඉහළට ඔසවපුවාම ඒ කුරුසිය දෙස බලනා වූ අයගේ පව් කමා කරනු ලබනවා. කුරුසිය මාර්ගයෙන් කොයි විදිහටද අප ස්වාමීන් වහන්සේ පාපයේ මරණය ජයග්‍රහණය කෙරුවේ? අන්න ඒ පණිවිඩයේ සුද්ධ ජුසේවාස් මුනිතුමා අපිටත් රැගෙන එනවා. කුරුසියේ ජයග්‍රහණය අපගේ ජයග්‍රහණයේ වශයෙන් ජුසේවාස් මුනිතුමාගේ ජීවිතයේ සනිටුහන් වෙනවා. එමෙන්ම අපටත් පණිවිඩයක් වශයෙන් උන්වහන්සේ ලබා දෙනවා. හොඳයි. එදෝදුනි ශුද්ධ ජුසේවාස් මුනිතුමන් සිරී ලක තුල සිදු කළ මෙහෙවර අගයා දෙවිඳුන් පැසසීම අපි කළ යුතුයි. එතනින් නොනැවතී එතනින් එහාට ඔබට මට ගිහියන් වශයෙන්, පැවිද්දන් වශයෙන්, පූජකයින් වශයෙන් පැවරෙන මේ හා සම්බන්ධ වගකීම මොකක්ද? අපේ අද වත්මන් යුගයේ මේ යුගයේ අපේ කාර්ය මොකක්ද? වැඩියෙන් ජුසේවාස් පියතුමන්ලා බිහිවිය යුතු නැද්ද? නේද? ඒ ප්‍රශ්නාර්ථය තවමත් අපි ඉදිරියේ තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපි සූදානම් මේ සුවිශේෂී කතාබහේ ඊළඟට අවදි වෙන්න, යොමු වෙන්න උන්වහන්සේගේ ජීවිත කතාන්දරය පිළිබඳ සැකසුණු මේ පුංචි විනාඩි කිහිපයට. දරුවන් 6 දෙනෙකුගෙන් යුත් පවුලක දෙවන දරුවා ලෙස 1651 අප්‍රේල් 21 වනදා ඉන්දියාවේ බෙනුවාලිම් නම් ග්‍රාමයේ බ්‍රාහ්මණ පවුලකට දාව ජෝෂප් නායික වාස් නමින් මෙතුමා උපත ලැබිය. කුඩා කල පටන් ගැඹුරු යාඥාවේ ජීවිත පැවැත්මකට ඇලුම් වූ මෙතුමා දිනපතා දිව්‍ය පූජා යාගයටද සහභාගී වීම සිය දිවියේ පුරුද්දක් කොටගත්තේය. දිලිඳුන් හට ත්‍යාගශීලී වූ කුඩා ජුසේ බොහෝ විට හොර රහසේම සිය රාත්‍රී ආහාරය ඔවුන්ට දන් දුනි. එකල සැන්කෝලේ විසූ වයස්ගත පුද්ගලයෙකු වූ අන්තෝනියෝ කාර්ඩෝසෝ කුඩා ජොසේ පිළිබඳව නිතර පැවසූ දෙයක් නම් අහෝ සැන්කෝලය නුඹට උරුම වූ ආශිර්වාදය පිළිබඳව නුඹ නොදන්නේය. එහෙත් උතුම් වූ දෙවිපියණන් වහන්සේ විසින් ඔහුගේ දෙමෝපියන් වෙත දුන් පොරොන්දුව ඉටු කරන දිනයක් පැමිණෙනු ඇත යන්නයි. ඔහුට මහත් ආදරයක් දැක්වූ ගැමියෝ ඔහු ඇමතුවේ ශුද්ධ වූ ලදරුවා යන නමින්. තම දරුවා පිළිබඳ සුභාරංචිය කල්තියා දැනගත් එතුමන්ගේ දෙමාපියන්ගේ එකම බලාපොරොත්තුව වූයේ ඔහුව පැවිදි දිවියකට ඇතුළත් කරවීමයි. ඒ අනුව වර්ෂ 1675 දී පැවිදි දිවියට ඇතුළත් වූ මෙතුමා වර්ෂ 1676 අප්‍රේල් මාසයේදී එවකට ගෝව අගරදුකරුතුමන් සුරතින් පූජකවරය ලැබිය. පූජකවරය ලබා කෙටි කලකින් යාචකයෙකු ආකාරයෙන් පයට පාවා නොමැති හිස් දෙපතුලෙන්ම ජීවත් වන්නට විය. දක්ෂ ලෙස ධර්මය දේශනා කරමින් ප්‍රසාද නිධාන දානය කරමින් සිදු කළ සේවය නිසා එතුමන් ඉතා කෙටි කලකින් සැමගේ ගෞරවාදරයට පාත්‍ර විය. ශුද්ධ ජුසේවාස් මුනිතුමන්ට වසර 30ක් පිරුණු කල ලන්දේසීන් ලක්දිව කතෝලිකයින්ට පීඩා එල්ල කරන ආකාරය පිළිබඳ එතුමන්ගේ හද සසල කළේය. මෙතැන් පටන් එතුමන්ගේ එකම අභිලාෂය වූයේ ලක්දිවට පැමිණ අතරමංව තිබූ කිතුදහම නැවත පුබුදුවාලීමට ක්‍රියා කරවීමයි. ඒ අනුව එතුමන් සිරිලකට පැමිණ විවිධ බාධා මැද කම්කටොළු මැද සිය මෙහෙවර ඉටු කළේය. ශ්‍රී ලංකයේ ශුද්ධ වූ සභාව අද පවතින්නේ යම්සේද එපමණ වර ගෝවෙන් පැමිණි ධර්මදූතවර ශුද්ධ ජුසේවාස් මුනිදුන්ගේ ගුණ සමුදාය වචනයෙන් කියා විස්තර කළ නොහැකිය. මන්ද ස්වකීය දිවි මඟ තුළ වසර 24ක් පුරාවටම හෙළ සමිඳුකෙත අස්වද්දන්නට එතුමන් කළ ඒ උදාරතර මෙහෙවර වෙනුවෙන් ලක්කිතුුණු සසුන එතුමන්ට තවමත් ණයකැතිය. හොඳයි පිදුමිනි, අපි ඒ සවිස්තරාත්මක විඩියෝ පටයත් සමග අපිට යම් අවබෝධයක් තවත් උන්වහන්සේගේ පුංචි කාලේ, එතකොට උන්වහන්සේගේ කැඳවීම් ජීවිතය, උන්වහන්සේ දෙවිඳුන්ට ලංව කටයුතු කළේ කොහොමද, උන්වහන්සේගේ පූජකවර මේ ආදී දේවල් පිළිබඳව අපි යම් අවබෝධයක් ලබා ගත්තා. දැන් ශුද්ධ ජුසේවාස් මුනිතුමන් පිළිබඳව කතා කරද්දී අනිත් කාරණාව තමයි උන්වහන්සේගේ මේ කැඳවීම කියන දේ. පුංචි කාලේ ඉඳලා උන්වහන්සේ මේක අවබෝධ කරගත්තා. දෙමෝපියන්ගෙන් ඒ සඳහා ලැබුණු සහයෝගය. දැන් කිතුණුවන් විදිහට මෙලවට උපන්න, එහෙම නැත්නම් ඉපදෙන්නට සිටින
හැම කෙනෙකුටම අපි විශ්වාස කරනවා පියතුමිනි අපිට කැඳවීමක් තියෙනවා. ඒ කියන්නේ අපි පිළිබඳ දෙවියන් වහන්සේට සැලසුමක් තියෙනවා. විශේෂයෙන් අපේ දෙමව්පියෝ මේ සමග අපිත් එක්ක එකතු වෙනවා ඇති, වැඩිහිටියෝ එකතු වෙනවා ඇති, තරුණ තරුණියන් එකතු වෙනවා, අපේ දුවලා පුතාලා එකතු වෙනවා. අපේ ජීවිතේ කැඳවීම කොහොමද අපි හොයාගන්නේ? මා වෙනුවෙන් උන්වහන්සේගේ සැලසුම මොකක්ද? මට පැවරෙන දේව කාර්ය මොකක්ද? ඔව්, දරුවෙකුගේ ජීවිතේ සලකුණ තමයි දෙමව්පියෝ. ජොසේවාස් මුනිතුමාගේ පියා ක්‍රිස්ටෝෆර් වාස්, මව මරියා මිරන්ඩා, මේ දෙදෙනා මේ දරුවාව විශේෂයෙන් ආරක්ෂා කරලා බැලුවේ මේ දරුවා තුළ තිබුණා වූ විශේෂ දෙයක් දැක්කපු නිසායි. ඒ විශේෂ දේ තමයි සුද්ධවන්ත ජීවිතයක් මේ දරුවා ගත කරන්නේ බාල කාලේ පටන්. ගමේ සංකෝලේ ගමේ අය නමක් පටබැන්දා ජොසේවාස් තුමාට එනම් සුද්ධවන්ත දරුවා කියලයි ආමන්ත්‍රණය කෙරුවේ. ඒ තරම්ම සුද්ධවන්තව ජීවිතය ගත කෙරුවා. එම දේවස්ථානය පිහිටවලා තිබුණේ ගෙට කිට්ටුවක. උන්වහන්සේ නිරන්තරයෙන් දේවස්ථානයට යනවා යාඥා කරන්නට. රාත්‍රියේත් වෙන්න පුළුවන්, උදේ වෙන්න පුළුවන්, දවල් වෙන්නට පුළුවන්. ඒ යන සමහර අවස්ථාවල් වලදී ස්වභාවයෙන්ම ඉබේටම දොර ඇරෙන බව සඳහන් වෙනවා. තොරතුරියානු ලිපිවල සඳහන් වෙනවා. ඒ අනුව උන්වහන්සේ මහා ප්‍රාතිහාර්යාත්මකව මේ සුද්ධවන්ත ජීවිතය ජීවත් වුණා. ඒ දෙය පවුල, ගම, ඒ සෑම කෙනෙක්ම සාක්ෂි දැරුවා. ඒ වගේම ඉතාමත්ම දැහැමි ජීවිතයක් ගත කෙරුවා. දවසකට දෙපාරක් පාපොච්චාරණය කෙරුවා කියලා සඳහන් වෙනවා. තමන්ගේ ජීවිතයේ තිබුණා වූ අඩුපාඩුකම්, අතපසු කිරීම ආදී දේවල් ගැන පශ්චාත්තාප වීමේ සලකුණක් වශයෙන්. ඒ අනුව නිරන්තර යාඥාවේ ජීවිතයක්, අන් අයට දයාව, කරුණාව, ප්‍රේමය දක්වන්නා වූ, දුකට කරදරයට පත් වෙලා ඉන්නා වූ අයට උදව් උපකාර කරන්නට මේ ආදී වශයෙන් සුවිශේෂී සුද්ධවන්ත ජීවිතයක් බාල කාලයේ පටන්ම උන්වහන්සේ ගත කරලා තිබෙන්නේ. වේදුමිනි අපි දැන් වත්මන් යුගයේ ජීවත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. දැන් අපි හොයන්නේ හැමතිස්සෙම පහසුව කියන දේ. ශරීරයට වුණත් සුව පහසුව, අපේ එදිනෙදා වැඩ කටයුතු වල වුණත් සුව පහසුව, අපේ අනාගතය පිළිබඳ වුණත් අපි හොයන්නේ අපි සුවෙන් සැපෙන් ඉන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි වැඩ කරන්න ඕනේ. ඒක අපි හිතමු ලෞකික ජීවිතය තුළ එක්තරා ආකාරයක යහපත් කාරණාවක් වෙන්න පුළුවන්. හැබැයි එතනින් එහා ගිහිල්ලා ඉස්මතු වෙන කිතුණු අපේ ජීවිතය ඇතුළේ තියෙන සාංගික බව, අනිත් අය වෙනුවෙන් ජීවිතේ කැපකිරීම, පීඩා විඳින්නට සිදුවීම, ඒවා දරා ගැනීම කියන දේ. තැනට ජොසේවාස් පියතුමාගේ ජීවිත ආදර්ශය අපිව උන්වහන්සේගේ ඓතිහාසික කතා පොතත් එක්ක අරගෙන යනවා. උන්වහන්සේ ඒ පීඩා විඳිය ආකාරය, උන්වහන්සේ Tamanගේ සැප සියල්ල අතහැරලා උන්වහන්සේ වෙනුවෙන් කැපවෙච්ච ආකාරය, ශාරීරික පීඩා, මානසික පීඩා, මේ හැම දෙයක්ම කොහොමද අපි එතෙන්ට අවදි වෙන්නේ අද යුගයේදී? ජොසේවාස් පියතුමාගේ ජීවිතය අරන් බැලුවොත් ඉතාමත්ම සාර්ථක බාලවියක්, ප්‍රාථමික අධ්‍යාපනය, විශ්වවිද්‍යාලය ගෝවේ සාන්ත පාවුලු විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියක් ලබාගෙන දේව ධර්මය සහ දර්ශනය පිළිබඳව තෝමස් ඇක්වයිනස් ආයතනයෙන් ඉගෙනගෙන ඉතාමත්ම සාර්ථක ශිසු ජීවිතයක් සහ උපාධිධාරියෙක් වශයෙන්ුයි හිටියේ. ඒ වගේම දේශනා කිරීමට සහ දහම් දෙසීම ආදී කටයුතු ඉතා සාර්ථකව කෙරුවා වූ පුජ්‍යලයෙක්. උන්වහන්සේට මේ ගෝවේ අගරදගුරු පදවිය කියන්නේ ඉතාමත්ම ඉහළ සංවිධානාත්මක සැප පහසුකම් වලින් අනූන දේශයක්. ගෝවේ අගරදගුරු පදවිය සාමාජිකයෙක්. එතකොට ඔය විදියට ඉන්නකොට තමයි පූජකවරේ ලබන්නේ 1776 දී පූජකවරේ ලබනවත් හා සමගම කලින් ලැබුණා වූ මේ සියලු තොරතුරු, ලංකාවේ දුක් විඳින්නා වූ තම සහෝදර ජනතාව පිළිබඳව තොරතුරු සියල්ලක්ම උන්වහන්සේගේ හෘද සාක්ෂිය
පරීක්ෂා කරන්නට හේතුභූත වුණා. ඒ අනු අධිෂ්ඨානය කරගත්ත තමන්ගේ සියලුම සපහසුකම් සියලුම වෘත්තීමය දේවල් පැත්තකට දාලා ඒ සියල්ලකටම වඩා ඉහළින් ලැබී තිබෙන්නා වූ මේ කැඳවීම දේව කැඳවීම. අතවසු කරලා ඉන්නා වූ එඬේරෙක් වශයෙන් බැටළුවන් බලාගන්න එකයි මට තියෙනා වූ කැඳවීම කියලා. ඒ අවබෝධයත් හා සමගම දැඩි අධිෂ්ඨානයක් අරගෙන උන්වහන්සේ කාරණා දෙකක් ගැන අවධානය යොමු කෙරුවා ඒ වගකීම් බාරගන්නට ඉස්සරලා. ඒ කාරණා දෙක තමයි පළවෙනි එක ලංකාවට ධර්මදූතවරයෙක් යන්නට පෙර මට හුදකලාව මේ දැවැන්ත ව්‍යාපෘතියට අතගහන්නට බෑ. එම නිසා දේව මෑණියෝ ළඟටයි ඉස්සරලාම ගිහිල්ලා දේව මාතාවන්ට තමන්ව වාලෙක් වශයෙන් විකුණනු ලැබුවා. විකුණලා අවසාන කැමැති පත්‍රයක් ලියලා තමන්ගේ ලෙයින් එය අත්සන් කෙරුවා. එතකොට මේ ධර්මදූත ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම පැවරෙන්නේ ධර්මදූතයින්ගේ රාජේශ්වරිය වන්නා වූ දෙව් මවුන්ටයි. මෙම ව්‍යාපෘතියේදී සම්පූර්ණයෙන්ම උන්වහන්සේ මෙහෙවිය යුතුව තිබෙන්නේ දේව මාතාවන් වහන්සේ. උන්වහන්සේගේ වහලෙක් වශයෙන්ුයි ජුසේවාස් පියතුමා මේ ගමන ආරම්භ කරන්නේ. එතකොට දුක සැප කරදර කම්කටොළු ඔය සියල්ලක්ම බාර දීලා තියෙන්නේ දේව මාතාවන්ටයි. ඒ පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි මෙබඳු නන්නාඳුනන විදේශ ආක්‍රමණ වලින් දැඩි පීඩනයට පත් වෙලා තිබෙනා වූ ලංකාව වගේ දේශයකට හුදකලාව යාමට නොහැකි. අනිවාර්යයෙන්ම. එම නිසා ගෝවේ පූජක සංඝයක් ස්ථාපිත කර ගැනීම අත්‍යවශ්‍ය බව අවබෝධ කරගත්තා. ඒ අනුව ගෝවේ පූජක සංඝයක් ස්ථාපිත කරලා එම පූජක සංඝයෙන් සමාජිකයින්ව මේ ව්‍යාපෘතිය සඳහා යොමු කර ගන්නටත් තමන් හා සමග යන්නටත් ඒ වගේම පසු කාලයකදී ඔරතෝරියානු පූජක සංඝය විසින් පූජකවරුන් එවනු ලැබීමටත් මේ ආදි වශයෙන් දිගු සැලැස්මක් දිගු දැක්මක් සහිතව ජුසේවාස් පියතුමා කටයුතු කරලා තිබෙනවා. හොඳයි. ඒ කරුණු සියල්ල ඒ ආකාරයෙන් පැහැදිලි වෙද්දී මේ වර්තමානයේදී සමහර වෙලාවට අපි දේවස්ථාන මට්ටමින් ගත්තත් අපේ මීසම් සභා මට්ටමින් ගත්තත් අපි කිතුණුවන් විදිහට අපේ සිරිත් විරිත් අපේ සැමරුම් අතර අපි අපේ වත්පිළිවෙත් ඒ සියල්ල ප්‍රධාන කොටගෙන තිබෙනවා. එතනින් එහාට ගිහිලා දිව්‍ය සත්‍ප්‍රසාදීය චේසු සමිදානන් තුලින් අපි විශ්වාස කරන අදහන අපේ මේ සමාජය තුළ ලැබෙන කැඩීම, බිඳීම, අපේ ජීවිත වැය කිරීම, දිය කිරීම කියන කාරණාව ළඟට අපි තාමත් අවදි වෙලා කියලා නෑ කියලා ඔබට දැනෙන්නේ නැද්ද හිතවතුනි මේ මොහොතේදී? ඒ නිසා අපිට මොනතරම් වගකීමක් කාර්යයක් තිබෙනවාද? එදා ඒ පීඩන සමය තුල ජුසේවාස් පියතුමන් සිරිලකට පැමිණ කළ කාර්යය අද වෙනත් අයුරකින් වෙනත් විදියකින් අපිට කරන්න වෙලා අපේ පියතුමන් පැහැදිලි කළා. මිත්‍යා දෘෂ්ටිය වෙන්න පුළුවන්. නැත්තම් විවිධ සභාවන් ඔස්සේ අපේ කිතුණුවන්ට එල්ල කරන පීඩාකාරී දේවල් වෙන්න පුළුවන්. විශ්වාසයත් එක්ක ලොකු සටනක මේ නිරත වෙලා ඉන්නේ. ලෞකික ජීවිතයේ ආර්ථික සමාජ පීඩා මේ හැම දෙයක් මැද්දෙම මිනිස්සු හිර වෙලා පීඩා විඳිනවා. එතකොට විශ්වාසය කොහෙද? විශ්වාසය තනින් තන යනවා. විශ්වාසය තියෙනවා, නැති වෙනවා, කැඩෙනවා, බිඳෙනවා. නමුත් ඒ විශ්වාසය රැක ගැනීම පිණිස අපිට මොනවද කරන්න තියෙන්නේ? මෙයත් එවැනිම යුගයක් කියලා අපි කල්පනා කරන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි ගත යුතු පියවර ගත යුතුමයි. පියතුමිනි අපිට පැහැදිලි කරලා දෙන්න ඒත් සමගම දැන් අද ජුසේවාස්ලා ඉදිරියට එන්න නැද්ද අපේ සභාව ඇතුලේ, අපේ ගම්වල, එතකොට අපේ රටේ වෙන්න පුළුවන්. ඒ සඳහා පරිසරය අපේ පවුලෙන් හැදිලා නැද්ද, පල්ලියෙන් හැදිලා නැද්ද, කාගේද වැරද්ද, කොතනද ප්‍රශ්නේ? ඒ හැඟීම ඇයි අපිට නැත්තේ? ඔව්, ඇත්ත වශයෙන්ම ජුසේවාස් මුනිතුමාගේ දහම් මෙහෙවර පිළිබඳව අවධානය යොමු කෙරුවොත් අපිට මෙය ඉතා පැහැදිලි. උන්වහන්සේ කොයි විදියටද
මැකිලා යන්නා වූ කතෝලිකයින් හොයාගෙන ගිහිල්ලා ඔවුන්ව ශක්තිමත් කෙරුවේ. ඔවුන්ව බැහැද කළියලා කුඩා කිතුණු සංඝ වශයෙන් ඔවුන්ව ස්ථාපිත කරලා ගොඩ නැගුවා. ගොඩ නගනවත් හා සමගම උන්වහන්සේ තැනින් තැන යන්නා වූ දේශනා කරන්නා වූ ධර්මදූතවරයෙක් නිසා අවශ්‍ය කෙරුවා අත්‍යවශ්‍ය කෙරුවා ගිහි නායකත්වයේ කියන්නා වූ දෙය ප්‍රගුණ කරන්නට. ඒ අනුව නියමිත ගිහි නායකයින්ව තෝරලා ඔවුන්ට විශේෂ නංසා පදවී කාර්යයන් පවරලා අන්නාවි මූපවන්නයිරාල කෝවිල් පිල්ලේ ඔය ආදී වශයෙන් නම් පවා දීලා ඔවුන්ට පැවරුවා ඒ නායකත්වය තම තමන්ගේ සංඝයන් තුල ක්‍රියාත්මක වෙන්නට. එමෙන්ම උන්වහන්සේට තිබුණා වූ දැක්ම එදා දැකලා තියෙනවා අපගේ අද ප්‍රමුඛතාවයක් තිබෙන්නේ කතෝලික සභාවේ කුඩා කිතුණු සංඝ පිළිබඳව. එය දේව ක්‍රියාවට නැංගුවා වූ පළවෙනි පුද්ගලයා ජොසේෆස් මුනිතුමා. උන්වහන්සේ තා සාර්ථකව ඒ දෙය ඉෂ්ට කෙරුවා. ඉෂ්ට කරලා ඉරලා අපිට දායාද කරලා තිබෙනවා මේ කතෝලික සභාවේ තිබෙනා වූ සම්ප්‍රදායන්. ගිහියන් වශයෙන් අපගේ නායකත්වය, ගිහි නායකත්වය අත්‍යවශ්‍ය කරන්නා වූ දෙයක්. ඒ වගේම කුඩා කිතුණු සංඝ වශයෙන් එකමුතුව සහෝදරත්වයෙන් බෙදා හදාගෙන එකිනෙකාගේ දුක සැප බෙදාගෙන ජීවත් වීම කියනා වූ දේ නැත්නම් එතන කිතුණුකම නැතුව යනවා. මේ ආදී දේවල් අපිට උරුම කරලා දුන්නේ ජොසේෆස් පියතුමායි. ඒ දේවල් සියල්ලක්ම අද ප්‍රගුණ කිරීම අද ඉන්නා වූ අපගේ ක්‍රිස්තියානි ජනතාවගේ පරම යුතුයකමයි. ජොසේෆස් පියතුමාගේ 375 වෙනි සංවත්සරය අපි සමරුවයි කියලා ඉරලා ඇති පළක් නැහැ. උන්වහන්සේගේ ජීවිතයෙන් දැක්මෙන් අපට ලබා දීලා තිබෙනා වූ පන්නරේ අපගේ ජීවිතය ඇති කරගන්නේ නැත්නම් ඒ පණිවිඩය අපගේ ජීවිතයෙන් අපි ගෙන යන්නේ නැත්නම් ඒ අනුව මාත් මිනිසමක සේවය කරන්නේ ඇතැම් විට කලකිරෙන්නා වූ ස්වභාවයක් ඇති වෙන්නේ අපගේ ගිහි නායකයෝ මොනවා පස්සේද යන්නේ තමකම පිළිබඳව තැන ලබා ගන්නට උසස් පිළිගැනීමක් ඇති කරගන්නට පුහු දේවල් ගොඩාක් මැද අතරමං වෙලා ඉන්නේ. හරි කනගාටුයි. තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරලා ওই දේවල් ඔක්කොම නැති කරලා ඉන්නව සමහර කිතුණු නායකත්වයේ ඉන්න අපිට හරි ආඩම්බරයි. අන්න බලන්න සුද්ධ ජීවිතයක් ගත කරන්නා වූ ගිහි නායකයෙක් කියනා වූ අය අප අතර ඉන්නවා. ඒ බඳු අය වඩා දී වේවායි කියනා ප්‍රාර්ථනය සුද්ධ ජොසේෆස් මුනිතුමාට යාඥා කරමින් අපි ඉල්ලා සිටින්නේ ඒ බඳු ගිහි නායකත්වයක් සාංගික ජීවිතයක් අපගේ සභාව තුළ බිහි වේවායි කියන එකයි අපේ ප්‍රාර්ථනය. මම හිතන්නේ බෙදුවෙන හිතා වටිනා කරුණු කිහිපයක් තමයි ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ඇතුළේ අපිට අත්විඳින්නට හැකියාව ලැබුණේ. මම හිතන්නේ මෙයයි යුගයේ අපේ වගකීම කාර්ය බවට පත් වෙන්න හිතවතුනේ. නිසා සුදු ජොසේෆස් මුනිතුමන්ගේ 375 වන ජන්මදිනය සිහිපත් කරන මෙවන් මොහොතක අපි තව කරුණක් කෙරෙහි අවධානය යොමු කළ යුතුයයි මම කල්පනා කරනවා. බෙදුවෙන සුදු ජොසේෆස් මුනිතුමන් වෙන්න පුළුවන්, වෙන ඕනෑම සුදුවරයෙක් සුදුවරියක් වෙන්න පුළුවන්. අපි මහත් හරසරින් උන්වහන්සේලාගේ මංගල්‍යයන් සමරනවා, පූජෝපහාර දක්වනවා, ගරු බුහුමන් දක්වනවා. උන්වහන්සේලා මාගේ ලැබුණු ප්‍රාතිහාර්යයන් පිළිබඳව අපි කතා බහ කරනවා. අපි නමුත් එතනින් එහාට ගිහිල්ලා අපි අපේ උතුම්ම වන්දනාව, උතුම්ම ගෞරවය දෙවියන් වහන්සේට නේද හිමි විය යුත්තේ. දැන් මම හිතන්නේ සුදු ජොසේෆස් මුනිතුමන්ගේ ජීවිතාදර්ශයත් එයයි. සියල්ලෙහි මුල් තැන සමිදානන් වහන්සේට උන්වහන්සේ ලබා දුන්නා. එතකොට අපි ශුද්ධවන්තයින්ට ගරු බුහුමන් දැක්වීමෙහිලා දෙවියන් වහන්සේ අපේ ජීවිතවල කොතැන අපි තබා ගත යුතුද? ඇත්ත වශයෙන්ම ජොසේෆස් මුනිතුමා තමන්ට කියලා කිසිම දෙයක් අත් කරගත්තේ නැහැ. තමන්ට කියලා පිරිසක් රැස් කරගත්තේ නැහැ. සියල්ල දේව මහිමය උදෙසාය. එච්චරයි. එයින් පිටත උන්වහන්සේට කිසි අරමුණක් තිබුණේ නැහැ. ඒ අනුව දෙවියන් වහන්සේ තමයි මේ සියල්ලකගේම කර්තෘවරයාණන් වන්නේ. උන්වහන්සේගේ මහිමය උදෙසා වැයවීමයි විශ්වාසකයින්ට ලැබී තිබෙනා වූ කැඳවීම වන්නේ.
ඒ අනුව ජුසේවාස් මුනිතුමා කොයි විදිහටද එදා කෙරුවේ අද ඒ දේ කිරීමට අප සෑමට කැඳවීමක් ලැබී තිබෙනවා. ඒ අනුව උන්වහන්සේ අපට දුන්නා පරමාදර්ශය අනුව සෑම කිතුණුවෙක්ම ධර්මදූතවරයෙක්ය. සෑම ප්‍රසාද ස්නාපනය ලබන්නා වූ කෙනෙක්ම ධර්මදූතවරයෙක්ය. ප්‍රසාද ස්නාපනීය කැඳවීම කියන්නේ ඒකයි. ඒ අනුව අපට ලැබී තිබෙන්නා වූ ඒ කැඳවීම ඔස්සේ අන් අයට සාක්ෂි දරන්නටත් දිවසිවර කාර්යය ඉෂ්ට කරමින් සත්‍යයට සාක්ෂි දරන්නටත් අපට ලැබී තිබෙන්නා වූ කැඳවීම සුද්ධ ජුසේවාස් මුනිතුමාගේ පරමාදර්ශය ඔස්සේ තීව්‍ර කර ගැනීම මේ බඳු අවස්ථාවකදී අප විසින් කළ යුතුව තිබෙන්නා වූ දෙයක්. හිතවතුනි මේ උන්වහන්සේගේ කියමන් අතර සිත් ඇද බැඳ ගන්න හදවතට දැනෙන ආත්මය පතුලටම ගැඹුරටම ගිහිල්ලා කල්පනා කරන්න පුළුවන්. ජීවමාන හරි ලස්සන කියමනක් තමයි මේ කියමන. ඒ තමයි ජීවත්ව සිටිය හැකි කාලයේ කළ හැකි දේවල් මරණ මංචකයේදී සිදු කළ නොහැක. මේ ජීවිත ආදර්ශය අපිට කොතරම් නම් දුරට කතා කරනවද? මම හිතන්නේ ඔබේ මගේ ජීවිතේ අපි ජීවත් වෙන්න දේවල් ගොඩ ගහ ගන්නවා, එකතු කර ගන්නවා, කල්යල් බලනවා. මං අවුරුදු කීයක් ජීවත් වෙයිද නේද? සමහරු ආයුෂ ප්‍රමාණය තීරණය කරගන්න විවිධ තැන් හොයාගෙන යනවා. මට වයස කීයක් ජීවත් වෙන්න පුළුවන් වේද? ජුසේවාස් වේතුමා කියනවා ජීවත් වෙලා ඉන්න කාලේ කරන්න පුළුවන් දේවල් මරණ මංචකේ කරන්න බෑ හින්දා මැරෙන්න වැටිලා ඒ ගැන දුක් වෙලා කල්පනා කරලා වැඩක් නැහැ. මේ මොහොතේ අපි පටන් ගන්න ඕනේ. ජීවත් වෙලා ඉන්න කාලේ නෙමෙයි අපි වටින්නේ. ඒ කාලය තුලේ මොනවද ඔබ මම කළේ? එදා සුද්ධ වූ ජුසේවාස් මුනිතුමන් දෙවියන් වහන්සේට තමන්ගේ හදවත ඔසවමින් සමිදානන් වහන්සේගේ වචනය අරගෙන යමින් දෙව් මවුන්ට තමන්ගේ ගෞරවය ආදරය පිරිනමමින් උන්වහන්සේ කළ කාර්ය අද නේද වසර ගණනාවක් ගිහිල්ලත් මේ විදිහට කතා බහ වෙද්දී එයින් ආభాසය අරගෙන පන්නරේ ලැබමින් පියතුමිනි ඔබ වහන්සේලා අපි මේ කාර්යයන් කරගෙන යද්දී කොතරම් මහිමාන්විතද. ඉතින් උන්වහන්සේගේ 375 වන ජන්මදිනයේදී අප සිහිපත් කරන්නේ එයයි ඒ යුග පුරුෂයාණන්ගේ ඒ අපිට මිල කළ නොහැකි අමිල කාර්යභාරය පිළිබඳවයි. ඒ වගේමයි සුදෝ ජුසේවාස් මුනිතුමන් තමන්ගේ මුළු ජීවිතයම දෙවියන් වහන්සේට කැප කළා. තැනක් තිබුණේ නැහැ හොයාගන්න, අගක් මුලක් නැහැ. හැමදේම ආරම්භයේ පටන් උන්වහන්සේගේ ජීවිතයේ අවසාන මොහොත දක්වා සියල්ල දෙවියන් වහන්සේට කැප කළා. ඉතින් ඔබත් මමත් සූදානම්ද ඒ ධර්ම දූත ගමනට? පියතුමිනි අවසාන වශයෙන් ඔබ වහන්සේට අවස්ථාවක් දෙනවා. අපි කතා කරමු උන්වහන්සේගේ 375 වන ජන්මදිනය සිහිපත් කිරීමේදී මේ වැඩසටහනත් එක්ක අපේ සහෘද ප්‍රේක්ෂකයින්ට ඔබ වහන්සේට මොනවද කියන්න තියෙන්නේ? අපේ අත්දැකීම නම් වන්නේ දේශීය අපොස්තලවරයාණන් එකම සුද්ධවරයාණන් අපව අතහැරලා ගිහින් නැහැ. උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ මේ ලංකාවේ අස්සක් මුල්ලක් නැර හැම පාරක් තොටක්ම පා ගමනින් ගමන් කෙරුවා වූ තැනැත්තෙක්. උන්වහන්සේගේ නාමය අපගේ පැරැන්නන්ගේ ජීවිතවල පමණක් නොව අද පවා පාරවල් තොටවල් ඔස්සේ ගිහිල්ලා ඉරලා අපේ පැරැන්නන් අපිට පෙන්වලා දෙනවා. ඒ අනුව උන්වහන්සේ එදා ඒ විදිහට ජීවත් වුණා වූ උන්වහන්සේ අදත් ජීවමානයි. උන්වහන්සේ ජීවමාන නම් උන්වහන්සේ ජීවත් විය යුතුව තිබෙන්නේ අපගේ ජීවිත තුලයි. අර චතුර කිව්වා වගේ උන්වහන්සේගේ අවසාන වචනය ජීවිතේ කෙනෙක් ජීවිත කාලය තුලදී නොකළ දෙය මරණ මංචකයේදී කළ නොහැකිය. එම නිසා මරණ මංචකයේ වෙනකන් ඉන්නේ නැතුව අද නෙමේ හෙට කියනවාට කියලා බලාගෙන ඉන්නේ නැතුව අද කළ යුතු දේ මේ මොහොතේ කළ යුතු දේ අපට තිබෙනවා ලොකු කාර්යභාරයක් දෙවියන් වහන්සේ වෙනුවෙන් අපගේ ජනතාවට ස්වාමීන් වහන්සේට දානය කරන්නට එන්නේ ඒ කාර්යභාරය පහදාගෙන ජුසේවාස් මුනිතුමාගේ පරමාදර්ශය අපගේ ජීවිතවල ජීවත් කරවමින් අපගේ දේශයේ දහම් පහන උන්වහන්සේ දැල්වුවාක් මෙන්ම දීප්තිමත්ව අද දල්වන්නට අපි සියලු දෙනාම සෑදී පැහැසී ඉදිරියට යමු.
හොඳයි එසේනම් සූතිවන්ත වෙනවා පියතුමිනි මේ මොහොතේදී අපත් සමග සම්බන්ධ වෙමින් මේ අවුතුම් මොහොත සමරමින් මේ පිළිබඳව අපේ සහෘද ප්‍රේක්ෂක හදවත් තුළ යුගයේ කාර්යභාරය ස්ථාපනය කරන්න අපේ මේ පුංචි කතා බහ තුළ ඉඩකඩක් හදා ගන්න වහන්සේ ඒ වෙන් කරපු කාලය වෙනුවෙන් ස්තුතියි ජේසුපීටයි කියලා වහන්සේට සමු දෙනවා. ඒත් එක මේ මොහොතේ අපි මතක් කරනවා සුදු ජුසේවාස් කමිටු ජාතික කමිටුවේ සභාපති අතිඋතුම් දෙව්ශ්‍රිත වැලස්මින්ඩිස් මහනුවර රදගුරු පදවියේ රාජගුරු ප්‍රසාදින් වහන්සේවත් මේ වෙනුවෙන් අපට දැක්වූ ඒ හොඳ හිත උදෙසා. එසේනම් තවත් ජුසේවාස් කෙනෙක් වෙන්න සුදු ජුසේවාස් මුනිතුමන් යයි අපි උන්වහන්සේට ආමන්ත්‍රණය කළාට ජුසේවාස් කෙනෙකුගේ වගකීම බාල මහලු වැඩිහිටි ભેදයකින් තොරව ඔබ මම සතුයි කියන කාරණාව නැවතත් මතක් කරනවා. එතුමන්ගේ 375 වන ජන්මදිනය සිහිපත් කරමින් අපි සමුගන්නවා. ඔබට සමිදානන් වහන්සේගේ ආශිර්වාදය නිබඳවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අයබෝවන් ජෙසුපීටයි.